හොඳයි. අපි දැන් බලමු දියවැඩියාව නිසි ආකාරයට පාලනය නොකළොත් දීර්ඝ කාලීනව ඔබේ දරුවාට මුහුණ දෙන්න සිදුවෙන ගැටලු සම්බන්ධයෙන්. දියවැඩියාව නිවැරදි ආකාරයට කෑම මගින්, ඉන්සියුලින් මගින් හෝ බොන බෙහෙත් මගින් නිවැරදි විදියට පාලනය නොකළොත් ඔබේ දරුවාට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔබේ දරුවාට දියවැඩියාව වැළඳෙන්නේ ගොඩක් අඩු වයසකින් නිසා දියවැඩියාව සමග දීර්ඝ කාලයක් එම දරුවාට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට මෙම දීර්ඝ කාලය තුළ නිවැරදි පරිදි සීනි පාලනය කරගන්න එක ගොඩක්ම වැදගත්. පළවෙනි දේ තමයි දියවැඩියාව නිසි ආකාරයෙන් පාලනය නොකළොත් දරුවාගේ ඇස් පෙනීම අඩු වෙන්න පුළුවන්. ඇසේ සුද මතුවෙන්න පුළුවන්. එතකොට මේ වගේ තත්ත්ව මතුවුනොත් දරුවාට විවිධ ශල්‍ය කර්ම වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම දියවැඩියාව නිසා ඊළඟට වැඩිපුරම හානි වෙන අවයවය තමයි වකුගඩුව. අපි හැමෝම දන්නවා අපේ ශරීරයේ නිෂ්පාදනය වෙන අපද්‍රව්‍ය බැහැර කරන්න වකුගඩුව ප්‍රධාන කාර්යභාරයක් ඉෂ්ට කරනවා කියලා. එතකොට වකුගඩුව නරක් වුණාම මුත්‍රා පහවීම පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ අපද්‍රව්‍ය සියල්ල ශරීරය තුළ එකතු වෙනවා. එතකොට මුත්‍රා ශරීරයෙන් බැහැර නොවන නිසා එම මුත්‍රා යන්ත්‍රයක් මගින් ලේ මාරු කරන්න සිද්ධ වෙනවා. සරලව කියනවා නම් ඩයලයිසිස් ප්‍රතිකාරයට යොමු වෙන්න සිද්ධ වෙනවා. ඒ සාර්ථක නොවුනොත් වකුගඩු බද්ධ කිරීමකට පවා යොමු වෙන්න පුළුවන්. එම නිසා සීනි නිවැරදි පරිදි පාලනය කරගන්න එක ගොඩක්ම වැදගත්. ඒ වගේම දියවැඩියාව තියෙනකොට තවත් මුහුණ දෙන්න වෙන ගැටලුවක් තමයි ඔබගේ කකුල් වල සෑදෙන තුවාල නිසි පරිදි සනීප නොවෙන්න පුළුවන්. එතකොට තුවාල හරිය විදියට සනීප නොවුනොත් සමහර වෙලාවට දනිස්සෙන් පහළ, දනිස්සෙන් ඉහළ, ඒ වගේම කකුල ඉවත් කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එහෙම වුණොත් ඔබේ ජීවිතයේ ගුණාත්මකභාවය ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම සීනි තියෙනකොට අපගේ රුධිර නහරවල මේ සීනි බැඳෙන්න පුළුවන්. ඒ බැඳිලා රුධිර නහල අවහිරවන්න පුළුවන්. එතකොට හෘදයාබාධ, අංශභාගය වැනි රෝගාතත්ත්ව වැළඳෙන්න තියෙන අවස්ථාව ගොඩක්ම වැඩි. ඉතින් මේ වගේ අතුරු ආබාධ ගොඩක් තියෙන නිසා සීනි නිසි පරිදි ඉන්සියුලින් හෝ බොන බෙහෙත් මගින් හෝ සමග ආහාර පාලනයත් එක්ක නිසි පරිදි පාලනය කරන එක ගොඩක්ම වැදගත්. මේ විදිහට අපි නිවැරදි යහපත් ජීවන රටාවකට පුරුදු වුණොත් සාමාන්‍ය පුද්ගලයෙක් ගත කරනවා වගේම නිරෝගී ජීවිතයක් ඔබේ දරුවාටත් ගත කරන්න පුළුවන්. ඉතින් මේ සංකූලතා හඳුනා ගන්න අවුරුද්දකට සැරයක් මෙම දරුවන්ගේ විශේෂ පරීක්ෂණ කරනවා. ඔබ දැනටමත් දන්නවා රිජ්‍යාරය ළමා රෝහලේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ වගේම පේරාදෙණිය සිරි මව බණ්ඩාරනායක රෝහලේ අපේ මේ සායන පවත්වනවා. ඒතකොට මේ සායනවල ලියාපදිංචි වෙලා ඉන්න දරුවන්ට අපි වාර්ෂිකව රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම බලනවා. තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත ආබාධ තියෙනවද කියලා බලන්න විවිධ ලේ පරීක්ෂණ කරනවා. ඒ වගේම එන හැම වාරයකම රුධිර පීඩනය මැන බලනවා. දරුවන්ගේ උස, බර වගේ දේවල් අපි නිරතුරුව මෙම සායනවලදී මැනලා බලනවා. ඉතින් මේ මගින් දරුවන්ට වැළඳෙන යම්කිසි අතුරු ආබාධයක් තියෙනවා නම් ඒවා කලින්ම හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා මේ අවුරුද්දකට සැරයක් කරන පරීක්ෂණ මෙම සායනයක ලියාපදිංචි වී නිවැරදි පරිදි කරගන්න එක ඉතාම වැදගත්.